ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය කැණීම ප්‍රවාහනය හා වෙළඳාම විනිවිද භාවයෙන් සංවිධානය කිරීම සඳහා වන නව ඛනිජ ප්‍රතිපත්තියක් හා නව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මගිනුයි. නව ක්‍රමවේදය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කර ඇති බවයි භූවිද්‍යා සහ පතල් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේන් බණ්ඩාර මහතාද මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. මෙතෙක් කල ඉවත් බවන් නැමැතිව මේවා ඉවත් කර ගැනීමේ ප්‍රතිඵලයක් තමයි අපි මේ අත්විඳින්නේ. වර්තමානයේ ක්‍රියාත්මක කරන්න හදන ක්‍රමවේදයෙන් ඇත්තටම ප්‍රධාන වශයෙන්ම කරුණු තුනක් බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක කාලය අඩු කර ගැනීම, දෙවෙනි එක මුදල අඩු කර ගැනීම, තුන්වෙනි ප්‍රධානම කාරණේ තමයි පරිසරයට සමාජයට සමස්තෙන් ගත්තාම සමාජමය ආර්ථිකමය සහ පාරිසරමය ප්‍රශ්න අවම කරගෙන මේ ඉදිකිරීම වලට අවශ්‍ය වෙන ද්‍රව්‍ය උකහා ගැනීම. ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් ඒ ප්‍රාදේශීය කැණින් ඉංජිනේරුවරයාගේ සහභාගීත්වයෙන් සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පිහිටවනු ලබන දිස්ත්‍රික්ක කමිටු තියෙනවා. මේ කමිටු වල ඒ සියලුම මේ විෂයන් නියෝජනය කරන ශ්‍රේෂ්ඨයන් වලට ස්ථාපිත කරලා තියෙන රජයේ ආයතන සියල්ලම මේ කමිටුවේ සමාජිකව බවට පත් වෙනවා. one stop unit. ඒ කියන්නේ මේ සියලුම ආයතන එක තැනක ඉඳන් ක්‍රියාත්මක වෙලා අර තැන් වල අනවශ්‍ය විදිහට කාලය ගත කිරීම සහ අනවශ්‍ය මුදල් නාස්තිය අවම කරලා එහෙම නැත්නම් වළක්වලා භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ සම්බන්ධීකරණයෙන් යුතුව මේ සියලුම ආයතන සම්පාදීකරණය කරලා අයදුම් කරන එහෙම නැත්නම් අපේක්ෂා කරන ඛනිජය ඉදිකිරීම සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය ඉවත් කරගන්න පරිසරයට සමාජයට සියලුම ශ්‍රේෂ්ඨ වලට වෙන හානිය අවම හෝ නොමැති කරගෙන මේ ද්‍රව්‍ය උකහා ගැනීම තමයි මේකේ ප්‍රධානතම අරමුණ වෙන්නේ.